ආයිබෝන් සුබ දවසක් පරිගණක පාඩම YouTube channel එකත් එක්ක තියෙන ඔයාට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ ඔයාගේ දැනුම නොමිලේ වර්ධනය කරගන්න ඕන නම් දිගටම පරිගණක පාඩම YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් දැම්මෝ subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන සීනුවේ ලකුණ එබුවොත් මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් පුතේ අද අපි කතා කරන්න යන්නේ 10 වසරේ 4 වෙනි පාඩම වන තාර්ක දෙවාර සමග බූලීය බීජ තර්කය කියන පාඩම. හොඳයි පුතේ මේ පාඩමේ අත්‍යවශ්‍යම කොටස් ටික තමයි මම පුතාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම පුතේ තියරි කොටස් ගොඩාක් දුරට කතා කරන්න නැතුව මේ පාඩමේ අත්‍යවශ්‍යම කොටස් ටික කෙටියෙන් කියලා දෙන්නයි යන්නේ. හරි එහෙනම් පුතේ අපි බලමු තාර්ක දෙවාර මොනවද කියලා. පුතේ තාර්ක දෙවාර අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූලික තාර්ක දෙවාර විදිහටත් අනිත් කොටස පුතේ සංයුක්ත තාර්ක දෙවාර විදිහට අපි ඉංග්‍රීසියෙන් කියනවා මූලික තාර්ක දෙවාර වලට බේසික් ලොජික් ගේට්ස් කියලා. ඒ වගේම පුතේ සංයුක්ත තාර්ක දෙවාර වලට අපි කියනවා කම්බිනේෂනල් ලොජික් ගේට්ස්. හොඳයි පුතේ මම මේ දකුණු පැත්තෙන් අදින්නම් මූලික තාර්ක දෙවාර ටික මොනවද කියලා. ඒ වගේම පුතේ වම් පැත්තෙන් අදින්නම් සංයුක්ත තාර්ක දෙවාර මොනවද කියලා. දැන් පුතේ මූලික තාර්ක දෙවාර එකක් තමයි n එක. එහෙනම් ඔන්න n ගේට් එක AND ගේට් එකට දාලා පුතේ සංකේතය මෙන්න මේ වගේ සංකේතයක් එන්නේ. හොඳයි ඊගාවට පුතේ දෙවනි මූලික තාර්ක දෙවාරයට යන්න දෙවනි එක පුතේ O ගේට් එක. හොඳයි පුතේ O එකට අදාළ සංකේතය මෙන්න මේ වගේ සංකේතයක්. හරි අපි තුන්වෙනි ගේට් එකට යමු බලන්න පුතේ තුන්වෙනි මූලික තාර්ක දෙවාරය තමයි NOT ගේට් එක පුතේ. හොඳයි NOT එකට අදාළ සංකේතය පුතේ මෙන්න මේ වගේ සංකේතයක් එන්නේ. ත්‍රිකෝණයක් ඇඳලා ඉස්සරහට රවුමක් ඇඳා වගේ සංකේතයක් එන්නේ. හොඳයි පුතේ මම මේ වම් පැත්තෙන් අදින්නම් කම්බිනේෂනල් ලොජික් ගේට්ස් එහෙම නැත්නම් සංයුක්ත තාර්ක දෙවාර ටික. ඒකට මම මුලින්ම පුතේ අදින්නේ NO ගේට් එක. NO ගේට්. පුතේ මේකේ සංකේතය තමයි O ගේට් එකේ සංකේතය ඇඳලා මේක ඉස්සරහට පුතේ මෙන්න මේ වගේ රවුමක් ඇඳහම මෙන්න මේ NO ගේට් එකේ සංකේතය එනවා. හොඳයි ඊට පස්සේ පුතේ අපි යනවා NAND ගේට් එකට. NAND ගේට්. පුතේ NAND ගේට් එකේ සංකේතය වෙන්නේ AND ගේට් එකේ සංකේතය ඇඳලා ඉවර වෙලා ඒක ඉස්සරහට මෙන්න මේ වගේ සලකුණක් ඇඳ ගන්න ඕන. ඒතර මේක තමයි පුතේ NAND ගේට් එකේ සංකේතය වෙන්නේ. හරි එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලම මූලික තාර්ක දෙවාර ටික කතා කරලා ඉමුකෝ බලන්න සංයුක්ත තාර්ක දෙවාර වලට යන්න ඉස්සෙල්ලා. හොඳයි පුතේ මූලික තාර්ක දෙවාරයට මම මුලින්ම පුතාලට කියලා දෙන්න යන්නේ AND ගේට් එක ගැන. හරි අපි මෙතන ලියාගමු පුතේ AND ගේට්. හරි පුතේ AND ගේට් එකට අදාළ දැන් සංකේතය පුතාලා ගන්නවා මෙන්න මේ වගේ සංකේතයක් තමයි AND ගේට් එකට අදාළව තියෙන්නේ. හරි එහෙනම් පුතේ මට අවශ්‍යයි AND ගේට් එකට අදාළ බූලිය ප්‍රකාශය ලියා ගන්න. අපි බලමු පුතේ මේකට අදාළ බූලියානු ප්‍රකාශය කොහොමද ලියන්නේ කියලා. හරි මම මෙතන අදින්නම් පුතේ AND ගේට් එකක් ආයෙමත් සැරයක් මෙන්න මේ වගේ. මේකේ පුතේ වම් පැත්තේ තමයි තියෙන්නේ ආදාන. එහෙනම් මම මේ AND ගේට් එකේ ආදාන දෙකක් තියෙනවා. මේ තියෙන පුතේ මේ එක ආදානයක් මේ අනිත් ආදානය. මේ පැත්තේ පුතේ තියෙනවා ප්‍රතිදානය. මේ දකුණු පැත්තේ තියෙන එක ප්‍රතිදානය කියලා අපි හඳුන්වනවා. එහෙනම් පුතේ මේ ආදාන දෙක මම නම් කරගන්නම් A B කියලා. පළවෙනි ආදානය A දෙවෙනි ආදානය B. හරි දැන් මට අවශ්‍යයි පුතේ මේ AND ගේට් එකට අදාළ බූලියානු ප්‍රකාශය ලියා ගන්න. අපි හිතමු පුතේ ප්‍රතිදානය Q කියලා. මම මෙතන Q කියලා ලියා ගන්නම්කො ප්‍රතිදානය. එහෙනම් දැන් මම බූලියානු ප්‍රකාශය ලියන්න යන්නේ. එහෙනම් පුතේ Q සමානයි කියලා ලියලා පළවෙනි ආදානය මුලින්ම ලියා ගන්න ඕන පුතේ. එහෙනම් පළවෙනි ආදානයේ තියෙන A නේ. මම එහෙනම් ඔන්න පුතේ A අකුර ලියා ගත්තා. එහෙනම් AND එකට අදාළ බූලියානු සංකේතය තමයි පුතේ තිත. එහෙනම් මම මෙතනින් තිත තියා ගන්න ඕන මෙන්න මේ විදිහට. මෙන්න මෙච්චරයි පුතේ. තාම ලේසි. ඔන්න පුතේ AND එකට අදාළ බූලියානු ප්‍රකාශය ලියන්න පටන් ගත්තා. පළවෙනි ආදානය ලිව්වා. ඊට පස්සේ පුතේ AND එකේ සංකේතය විදිහට අපි තිත භාවිත කරනවා බූලියානු සංකේතය විදිහට. ඊට පස්සේ පුතේ දෙවෙනි ආදානය ලිව්වා නම් හරි. එහෙනම් A and B තමයි මෙන්න මේකට අදාළ
බූලියානු ප්‍රකාශය වෙන්නේ. පුතේ අපි තව එකක් අරන් බලමු. මම මෙතන අඳිනවා මෙන්න මේ වගේ AND ගේට් එකක්. මේ බලන්න පුතේ. මේකේ මම ආදාන තුනක් දාන්නම්කෝ. right. පළවෙනි ආදානේ A, දෙවෙනි ආදානේ පුතේ B, තුන්වෙනි ආදානේ C. අපි මෙයාගෙත් පුතේ ප්‍රතිදානේ Q කියලා ගමුකෝ. එහෙනම් Q වලට අදාළ බූලියානු ප්‍රකාශය පුතාලට ලියන්න කිව්වොත් පුතා ලියන්න ඕන කොහොමද? Q සමානයි පළවෙනි ආදානේ ඉස්සරලා ලියනවා. එහෙනම් පුතේ A ලිව්වා. එහෙනම් AND එකට අදාළ බූලියානු සංකේතය මොකද්ද පුතේ? තිතනේ. ඔන්න තිත තිබ්බා. දෙවෙනි ආදානේ ලියනවා. දෙවෙනි ආදානේ පුතේ B. ඊට පස්සේ පුතේ ආයමස්සරයක් AND එකට අදාළ බූලියානු සංකේතය මෙතන තියන්න ඕන. එහෙනම් පුතේ නම තිත තිබ්බා. එහෙනම් තුන්වෙනි ආදානේ මොකද්ද? C. හරි. එහෙනම් මම හිතනවා පුතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා AND වාරයට අදාළ බූලියානු ප්‍රකාශනයක් ලියන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් පුතේ අපි ඊගාවට යමු බලන්න AND වාරයට අදාළ පරිපතයක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා. හරි පුතේ මම මෙතනින් පරිපතය ඇඳලා පෙන්නන්නම්. නම් මේ බලන්න පුතේ. හරි. මෙන්න මෙතන මම පුතේ පරිපතය ඇඳලා. ඉතින් මේ පරිපතේ මෙතන තියෙනවා පුතේ බැටරි. මෙතන පුතේ බල්බ් එකක් තියෙනවා. මෙතන ස්විච් දෙකක් තියෙනවා. මේ පළවෙනි ස්විච් එක අපි A කියලා හිතමුකෝ. දෙවෙනි ස්විච් එක B කියලා හිතමුකෝ. මේ බල්බ් එක පුතේ අපි Q කියලා හිතමුකෝ. හරි මම හිතනවා පුතාලා පොඩි කාලේදී මේකට සමාන දෙයක් නිර්මාණය කරලා තියෙනවා. මම මෙතන පුතේ ඇඳලා පෙන්නන්නම් පුතාලා පොඩි කාලේ නිර්මාණය කරපු දේ මොකක්ද කියලා. පුතේ පොඩි කාලේ වාලා හදලා ඇති. මෙතන මම ස්විච් එක මේ වගේම අදින්නම් පුතේ පුතාලට පැහැදිලි වෙන්න. මෙන්න මේ වගේ ස්විච් දෙකක් දාලා මෙතෙන්ට පුතේ වාලා හදන්න ඇති. මෙන්න මේ වගේ බල්බ් එකක් හයි කරලා පැත්තෙන් අපි බල්බ් එක මෙහෙම සම්බන්ධ කරමු. right. මෙතන පුතේ බැටරියක් සම්බන්ධ කරලා පොඩි පරිපතයක් පුතාලා පොඩි කාලේ හදන්න ඇති. right. එහෙනම් මේ බැටරි එකේ මෙතන ධන අග්‍රය තියෙනවා, මෙතන ඍණ අග්‍රය තියෙනවා. හරි. දැන් ඒතර පේන දේ පුතේ මෙතනින් බල්බ් එකට සම්බන්ධ වෙලා තියෙනවා, මෙතනින් බල්බ් එකට ඍණ අග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. හරි. දැන් පුතේ මේ බල්බ් එක පත්තු වෙන්න නම් පුතා මේ ස්විච් එකක් දාන්න ඕන, මේ ස්විච් එකක් දාන්න ඕන නේද? right. එහෙනම් මෙතන ස්විච් එකක් ඔන් කරන්න ඕන, මෙතන ස්විච් එකක් ඔන් කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේ බල්බ් එක පත්තු වෙන්නේ. මේ ස්විච් දෙකම පුතේ ඕෆ් කරොත් බල්බ් එක පත්තු වෙයිද? ස්විච් දෙකම ඕෆ් කරොත් පුතේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැනේ. හරි. ඉතින් මෙන්න මේකේ ක්‍රියාකාරීත්වයට සමාන පරිපතයක් තමයි අපි පුතේ මෙතන ඇඳලා තියෙන්නේ. හරි. එහෙනම් මේ පරිපතය හරහා මම පුතාලට කියලා දෙන්නම් AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. පුතේ මේ ස්විච් එකක් තමයි A කියලා කිව්වේ, B කියන්නේ ස්විච් එකක්නේ. එහෙනම් පුතේ ස්විච් එකක් ඔන් කරන අවස්ථාව අපි පුතේ එක විදිහට හඳුන්වනවා. ස්විච් එක ඕෆ් කරන අවස්ථාව බිංදුව විදිහට පුතේ අපි හඳුන්වනවා. ඒ වගේම තමයි පුතේ බල්බ් එක පත්තු වෙන අවස්ථාව එක විදිහට අපි හඳුන්වනවා. බල්බ් එක පුතේ ඕෆ් වෙන අවස්ථාව අපි බිංදුව විදිහට හඳුන්වනවා. හරි. එහෙනම් පුතේ මෙන්න මේක තමයි AND වාරයට අදාළ පරිපතය වෙන්නේ. හරි. මම හිතනවා පුතාලට පැහැදිලි වෙන්න ඇති කියලා මේ පරිපතය අඳින විදිය. මෙතන බැටරි එක ඇඳලා, මෙතන ස්විච් දෙකක් ඇඳලා, මෙතන පුතේ බල්බ් එක මේ විදිහට ඇඳ ගන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මම මේ පල්ලෙහා තියෙන පරිපතය පොඩ්ඩක් මකලා ඉවර වෙලා පුතාලට කියලා දෙන්නම් AND වාරයට අදාළ සත්‍යතාවග ගොඩනගා ගන්න කොහොමද කියලා. හරි. මේ බලන්න පුතේ සත්‍යතාවගයක් ඔයා අඳිද්දී ඔයා මුලින්ම කරන්න ඕන මේකට අදාළ ආදාන ලියා ගන්න එක. අපි මේ උඩේකට අදාළව තමයි පුතේ සත්‍යතාවග අඳින්න යන්නේ. පල්ලෙහාකට අදාළව නෙමෙයි. හරි පුතේ. එහෙනම් මෙතන ලියනවා පළවෙනි ආදානේ A, දෙවෙනි ආදානේ B. එහෙනම් පුතේ මෙතන ප්‍රතිදානේ අපි ලියා ගමු. මෙන්න මේ බූලියානු ප්‍රකාශයම Q සමානයි A and B. හරි. එහෙනම් දැන් මම මෙන්න මේ සත්‍යතාවග පුතේ සම්පූර්ණ කරන්න යන්නේ. හරි. එහෙනම් පුතේ සත්‍යතාවගුවේ මුලින්ම ඒ වලට අදාළ අගයන් ටික ලියා ගන්න ඕන. පුතේ අගයන් ටික ලියන්නේ මෙහෙමයි. ආදාන ගාන ඉස්සලා කීයක් තියෙනවද කියලා බලනවා. ආදාන දෙකනේ පුතේ තියෙන්නේ A සහ B නේ. එහෙනම් ආදාන ගාන දෙකේ බලයක් විදිහට ලියන්නකෝ. දෙකේ දෙවෙනි බලය. ආදාන දෙක නම් පුතේ දෙකේ දෙවෙනි බලය කීයද? 4යි. එහෙනම් පුතේ මේ එතනින් අපිට අවස්ථා 4ක් ලියා ගන්න වෙනවා පල්ලෙහාට. ඒ යටතේ පුතේ අවස්ථා 4ක් පහළට ලියන්න වෙනවා. එහෙනම් කොහොමද අවස්ථා 4 ලියන්නේ පුතේ? භාගයක් බිංදු ලියනවා, භාගයක් එකේව ලියනවා. බිංදුවයි බිංදුවයි එකයි එක විදිහට ලියනවා පුතේ.
ඊට පස්සේ B වලදීත් පුතේ අවස්ථා හතරක් පල්ලෙහාට ලියන්න ඕන. එහෙනම් මෙතන පුතේ බිංදු දෙකයි තියෙන්නේ දෙකේ භාගයේ 1යි. එහෙනම් 0.1 0.1 විදිහට ලියනවා. එහෙනම් පළවෙනි තීරය පුතේ 0.2 1 2යි දෙවෙනි තීරය පුතේ 0.1 0.1 විදිහට ලියනවා. හරි දැන් අපි ප්‍රතිදානය ගන්න යන්නේ පුතේ. A වල පුතේ බිංදුව තියෙන්නේ B වලත් බිංදුව. ඒ කියන්නේ සරලව කිව්වොත් A කියන ස්විච් එක පුතේ ඕෆ් වෙලා තියෙන බිංදුව කියන්නේ ඕෆ් නේ. B කියන ස්විච් එකත් පුතේ ඕෆ් වෙලා තියෙන්නේ. අපි මෙතන පොඩ්ඩක් දාගමුකෝ AB කියලා පුතාට පැහැදිලි වෙන්න. එහෙනම් මෙතන පුතේ Q කියලා දාගමුකෝ right. එහෙනම් ඔන්න A කියන ස්විච් එක ඕෆ් වෙලා B කියන ස්විච් එක ඕෆ් වෙලා. එහෙනම් පුතේ බල්බ් එක පත්තු වෙන්න පුළුවන්ද? පත්තු වෙන්න විදියක් නැහැනේ කරන්ට් එක මේ පැත්තෙන් ගියාට මේ පැත්තෙන් කරන්ට් එක යන්න විදියක් නැහැ පුතේ ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙන නිසා. එහෙනම් පුතේ A එකත් ඕෆ් B එකත් ඕෆ් නම් බල්බ් එකත් ඕෆ් නේද පුතේ? එහෙනම් බල්බ් එක ඕෆ් අවස්ථාවත් අපි බිංදුව විදිහට හඳුන්වන්නේ. එහෙනම් මම මෙතන බිංදුව ලියා ගන්නවා. ඊගාට පුතේ දෙවෙනි අවස්ථාවට යනවා. A කියන ස්විච් එක ඕෆ් හැබැයි පුතේ B කියන ස්විච් එක ඔන්. එහෙනම් මේක ඕෆ් මේක ඔන් පුතේ. අපි මෙන්න මේක මේ විදිහට සම්බන්ධ කරමු බලන්න පුතේ. දැන් බලන්න පුතේ බල්බ් එක පත් වේද කියලා. මෙතනින් කරන්ට් එක යනවා. මෙතනින් කරන්ට් එක ඇවිල්ලා මෙතනින් එහාට යන්න පුළුවන්ද? මෙතනින් එහාට යන්න බෑ පුතේ. එහෙනම් බල්බ් එක පත්තු වේද? මෙතන ස්විච් එක විතරක් ඔන් කරා කියලා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද මෙතනින් එහාට කරන්ට් එක යන්න බැරි නිසා. ඒක නිසා පුතේ බල්බ් එක පත්තු වෙන්නේ නැත්නම් අපි ඒක බිංදුව විදිහට සලකමු නිසා අපි මෙතන පුතේ බිංදුව ලියා ගන්නවා. හොඳයි අපි තුන්වෙනි අවස්ථාවට යන්නේ. පුතේ තුන්වෙනි අවස්ථාවේදී A කියන ස්විච් එක ඔන් B කියන ස්විච් එක ඕෆ්. එහෙනම් අපි මෙතන පුතේ ඒක හදාගමු මේ විදිහට. A කියන ස්විච් එක පුතේ ඔන් මම ඔන් කරනවා ඒක B එක ඕෆ් කරනවා. දැන් බලන්න පුතේ බල්බ් එක පත්තු වේද කියලා. මෙතනින් කරන්ට් එක එනවා මෙහෙම මෙතනින් කරන්ට් එක එනවා මෙහෙම ඒ පහු කරගෙන යනවා. ඒ ස්විච් එක හරහා දැන් කරන්ට් එකට යන්න පුළුවන්. මොකද ස්විච් එක ඔන් නිසා. හැබැයි B එක හරහා එහාට යන්න පුළුවන්ද දකුණු පැත්තට? බැහැනේ පුතේ B එක හරහා යන්න බෑ. B ස්විච් එක ඕෆ් කරලා තියෙන නිසා. එහෙනම් බල්බ් එක පත්තු වේද? පත්තු වෙන්නේ නැහැ. එහෙනම් පත්තු වෙන්නේ නැත්නම් පුතේ මෙතන බිංදුව ලියනවා. හරි එහෙනම් අපි ඊගා අවස්ථාවට යනවා. A ස්විච් එක ඔන් පුතේ B ස්විච් එකත් ඔන්. එහෙනම් මේ A එකත් ඔන් මෙතන පුතේ B ස්විච් එකත් ඔන්. බල්බ් එක පත්තු වේද? පුතේ බල්බ් එක පත්තු වෙනවා. මෙතනින් කරන්ට් එක යන්න පුළුවන් බල්බ් එකට. මෙතනින් කරන්ට් එක එනවා. A ස්විච් එක ඔන් නිසා ඒක හරහා කරන්ට් එක දකුණු පැත්තට යනවා. B ස්විච් එකත් ඔන්. B එක හරහා කරන්ට් එක දකුණු පැත්තට ගිහිල්ලා මෙහෙම පුතේ බල්බ් එක දක්වා එනවා. එහෙනම් පුතේ එක පුතේ ධන කරන්ට් එක සහ ඍණ කරන්ට් එක කියන දෙකම පුතේ බල්බ් එකට ලැබුණා කියන්නේ ඔන්න බල්බ් එක පත්තු වෙනවා. හරි එහෙනම් පුතේ පත්තු වෙන අවස්ථාව ඔන්නෝම එක විදිහට මෙතන සඳහන් කරනවා. හරි මම හිතනවා පුතේ ඇන්ඩි වාරයට අදාළ සත්‍යතාවක ගොඩනගාගත්තු ආකාරය අපේ දුවල පුතාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් පුතේ මෙතන හොඳට මතක තියාගන්න ඇන්ඩි වාරයේදී වෙන්නේ මොකද්ද? ආදාන දෙකම එක වුණොත් පුතේ ප්‍රතිදානය එක වෙනවා කියන එක. මේ බලන්නකො පුතේ ආදාන දෙකම බිඳුවයි ප්‍රතිදානය බිඳුවයි. ආදාන එකක් විතරක් එක වෙලා තියෙනවා ප්‍රතිදානය බිඳුවයි. මෙතනත් ආදාන එකක් විතරක් එක වෙලා තියෙනවා ප්‍රතිදානය බිඳුවයි. මෙතන පුතේ ආදාන දෙකම එක වෙලා තියෙනවා. ඒ අවස්ථාව විතරක් පුතේ ප්‍රතිදානය එක වෙලා තියෙනවා. පුතේ මෙතන තවත් දෙයක් පුතාලට කියලා දෙන්න සත්‍යතාවක ගොඩනගාගන්න මේක පහසු වෙන විදිහට. පුතේ ඇන්ඩි වාරයේදී ඇත්තටම වෙන්නේ ආදාන ගුණ කිරීමක්. මේ බලන්නකො පුතේ පළවෙනි ආදානයේ දෙවෙනි ආදානයේ B නේ පුතේ ප්‍රතිදානය අපි නිකන් කිව්දාම පොදනට. එහෙනම් A වල බිඳුවයි B වල බිඳුවයි. බිඳුව බිඳුවෙන් පුතේ ගුණ වුණොත් බිඳුවයි නේද? එහෙනම් ඊගා එක බලන්නකො බිඳුවයි 1. එහෙනම් පුතේ බිඳුව එකෙන් වැඩි වුණොත් ඒත් බිඳුවයිනේ පුතේ. ඊගා එක පුතේ A එක 1යි B එක බිඳුවයි. එක බිඳුවෙන් වැඩි වුණාම ඒත් පුතේ බිඳුවයි. එහෙනම් අන්තිම එක බලන්නකො A එක 1යි B එක 1යි. එක එකෙන් වැඩි වුණාම පුතේ 1යි. බලන්න මේ දේ මුණා නේද පුතේ මෙතනදී. එහෙනම් පුතාලට මෙහෙම සත්‍යතාවක හදාගන්න අපහසු නම් පරිපතේ දිහා බලලා සත්‍යතාවක හදාගන්න අපහසු නම් පුතේ මේ ක්‍රමය අනුගමනය කරන්න මේකත් හරිම ලේසි. ආදාන ගුණ කරලි වෙලා ප්‍රතිදාන ලියා ගන්න ඇන්ඩි වාරයේදී. හරි මම හිතනවා පුතේ ඇන්ඩි වාරය පිළිබඳ දුවල පුතාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේකේ සංකේතය කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊට අමතරව පුතේ මේකට දාලා බූලියානු ප්‍රකාශය ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ආයෙ පුතේ පරිපතය අදින විදිහ අපි ඉගෙන ගත්තා. සත්‍යතාව ගොඩනගා ගන්න විදිහ අපි ඉගෙන ගත්තා. හරි එහෙනම් පුතේ අපි ඕදි වාරයේ පැත්තට යන්නේ. හොඳයි පුතේ අපි ඊගාවට යන්නේ O ගේට් එක පැත්තට. එහෙනම් පුතේ අපි ඊගාවට බලමු ඕදි වාරයට අදාළ
සංකේතය ඇඳගන්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ ඕදිවාරයට අදාළ සංකේතය මෙන්න මේ විදිහට අපි ඇඳගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු පුතේ මේ ඕදිවාරයට අදාළ බූලියානු ප්‍රකාශය ලියන්නේ කොහොමද කියලා. එහෙනම් මම මෙතන මෙන්න මේ සංකේතය ඇඳ ගන්නවා. එහෙනම් පුතේ මේකේ ආදාන දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. පළවෙනි ආදානය පුතේ ඔන්න A, දෙවෙනි ආදානය B. එහෙනම් පුතේ මෙයාගේ ප්‍රතිදානය Q කියලා හිතන්නකෝ. එහෙනම් Q. එහෙනම් පුතේ Q සමානයි. එහෙනම් අපි බූලියන් ප්‍රකාශය දැන් ලියන්න යන්නේ Q සමානයි පළවෙනි ආදානය මුලින්ම ලියනවා. එහෙනම් පුතේ පළවෙනි ආදානය A. එහෙනම් ඕදිවාරයට අදාළ බූලියානු සංකේතයේ පුතේ මෙන්න මේ විදිහට තමයි අපි අඳ ගන්න ඕන. ඒ කියන්නේ ධන ලකුණට සමානයි පුතේ මේ ඕදිවාරයේ බූලියානු සංකේතය. එහෙනම් අපි දෙවෙනි ආදානය ලියා ගන්නවා ඊළඟට. එහෙනම් පුතේ ඔන්න ලියුවා දෙවෙනි ආදානය B. එහෙනම් පුතේ මෙතන තියෙන මේ ඕදිවාරයට අදාළ බූලියානු ප්‍රකාශනය අපි ලියුවොත් Q සමානයි AOB විදිහටයි මේක කියන්න ඕන. එහෙම නැත්නම් A දාන B කියලා පුතේ කියන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඊගාවට යමු පුතේ ආදාන තුනක් තියෙන ඕදිවාරයකට කොහොමද බූලියානු ප්‍රකාශයක් ලියන්නේ කියලා බලන්න. හරි. එහෙනම් පුතේ මම ආදාන තුන ලියා ගන්නම් මේ විදිහට A B C විදිහට. ඔන්න අපි ඕදිවාරයක් ඇඳගත්තා. හරි. එහෙනම් මේකේ පුතේ ප්‍රතිදානය අපි ලියලා බලමු. එහෙනම් මේකේ Q කියලා අපි ගමු ප්‍රතිදානය. එහෙනම් Q සමානයි පුතේ පළවෙනි ආදානය ලියනවා A. එහෙනම් පුතේ බූලියානු සංකේතය ලියුවා. එහෙනම් බූලියානු සංකේතය මම මෙතන ලියුවා පුතේ මේ විදිහට. එහෙනම් දෙවෙනි ආදානය පුතේ ලියාගත්තා B. එහෙනම් ආයි බූලියානු සංකේතය ලියුවා. තුන්වෙනි පුතේ ආදානය ලියුවා C. එහෙනම් පුතේ මේ දිවාරයට අදාළ බූලියානු ප්‍රකාශය කොහොමද ආවේ? Q සමානයි AO BO C විදිහට. හරි. අපි බලමු පුතේ මේ ඕදිවාරයට අදාළ පරිපතයක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා. එහෙනම් පුතේ මම මෙතන අඳින්න යන්නේ පරිපතය මේ විදිහට. හරි. මෙන්න මෙහෙමයි පුතේ ඕදිවාරයට අදාළ අපි පරිපතයක් ඇඳ ගන්න ඕන. හරි. එහෙනම් පුතේ අපි ඊගාවට යනවා ඕදිවාරයට අදාළ සත්‍යතාවගුව කොහොමද නිර්මාණය කරන්න කියලා බලන්න. පුතේ සත්‍යතාවගුව එන්නේ මෙහෙමයි. මම මෙන්න මේ උඩ තියෙන ඕදිවාරයට අදාළ සත්‍යතාවගුව අඳින්නම් පුතේ. එහෙනම් ඒකේ ආදාන දෙකයි තියෙන්නේ A සහ B පුතේ. එන්න ඔන්න මම ලියුවා පුතේ B. ඔන්න ප්‍රතිදානය ලියනවා Q සමානයි AOB විදියට. හරි. පුතේ ආදාන දෙක නම් අවස්ථා හතරක් දක්වා තමයි යන්න පුළුවන් පල්ලෙහාට. එහෙනම් මම මෙතන ලියනවා පුතේ 0.2 1.2. ඊට පස්සේ පුතේ මෙතන ලියනවා 0.1 හරි. දැන් අපි බලමු පුතේ මේක ප්‍රතිදානය කොහොමද ලියන්නේ කියලා. A එකත් 0යි B එකත් 0යි. ඒ කියන්නේ පුතේ A ස්විච් එක අපි මෙතන උඩ ගමුකෝ A කියලා පුතේ. පල්ලෙහා ස්විච් එකක් B කියලා ගමුකෝ. මෙතන බල්බ් එක අපි Q කියලා ගමු. දැන් බල්බ් එක පුතේ A එකත් off B එකත් off නම් බල්බ් එක පත්තු වේද? බල්බ් එක පත්තු වෙන්නේ නැහැ පුතේ. එහෙනම් බල්බ් එක පත්තු වෙන්නේ නැති අවස්ථාව අපි බිඳුව කියවනේ. එහෙනම් මම මෙතන බිඳුව ලියා ගන්නවා. එහෙනම් දෙවෙනි අවස්ථාවට එනවා පුතේ A ස්විච් එක off. හැබැයි B ස්විච් එක on. මේකෙන් අපි අදහස් කරනවා කිය පුතේ ඔන්න අවස්ථාවනේ. එහෙනම් පුතේ ඔන්න B ස්විච් එක on. එහෙනම් මේක on කරගමු බලන්න. දැන් බලන්න පුතේ බල්බ් එක පත්තු වෙනවද කියලා. මෙතනින් කරන්ට් එක යනවා මෙහින් බල්බ් එකට. මේ පැත්තෙන් කරන්ට් එක ඇවිල්ලා A හරහා යන්න විදිහක් නැහැ. එහෙනම් B හරහා යන්න පුළුවන් දෝ. B හරහා යන්න පුළුවන් පුතේ. මෙහිම ඇවිල්ලා බල්බ් එකට සම්බන්ධ වෙනවා. එහෙනම් පුතේ A එක off වුණාට B එක on නම් පුතේ බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් පත්තු වෙන අවස්ථාව අපි එක විදිහට දා ගන්නවා පුතේ. තුන්වෙනි අවස්ථාවට යනවා A එක 1යි B එක 0යි. ඒ කියන්නේ පුතේ A ස්විච් එක on කරලායි තියෙන්නේ. මෙතන A ස්විච් එක පුතේ on කරලා තියෙන්නේ. හැබැයි B ස්විච් එක off කරලා තියෙන්නේ. බල්බ් එක පත්තු වේද? බල්බ් එක පත්තු වෙනවා පුතේ. මොකද මේ පැත්තෙන් කරන්ට් එක මෙහෙන් බල්බ් එකට එනවා. මෙතනින් කරන්ට් එක මේක හරහා යන්න බලනවා යන්න බෑ. එහෙනම් මෙතන උඩින් යනවා. මෙහෙම ගිහිල්ලා පුතේ බල්බ් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් A එක 1යි B එක 0 නම් පුතේ ප්‍රතිදානය එක විදිහට එනවා. හොඳයි අපි අවසාන අවස්ථාවට යන්නේ A එක 1යි B එක 1යි. ඒ කියන්නේ පුතේ A ස්විච් එක on කරලා තියෙන්නේ. ඒ වගේම පුතේ B ස්විච් එකත් on කරලා තියෙන්නේ. එහෙනම් ස්විච් දෙකම on කරලා තියෙනවා නම් මේ බලන්න පුතේ මෙතනින් කරන්ට් එක මෙහින් බල්බ් එකට සම්බන්ධ වෙනවා. මෙතනින් කරන්ට් එක ඇවිල්ලා A හරහා යන්නත් පුළුවන් පුතේ B හරහා යන්නත් පුළුවන් ගිහිල්ලා මෙතන බල්බ් එකට සම්බන්ධ වෙනවා. එහෙනම් බල්බ් එක පත් වෙනවද නැද්ද? බල්බ් එක පත් වෙනවා පුතේ. එහෙනම් ආදාන දෙකම එක නම් ප්‍රතිදානයක් පුතේ එක. හරි. එහෙනම් පුතේ මෙතනදී සත්‍යතාවගුව ඔයාලට මේ විදිහට අඳින්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මම තව සරල ක්‍රමයක් කියලා දෙන්නම්. ඕදිවාරයේදී ඇත්තටම වෙන්නේ පුතේ ආදාන එකතු වීමක්. මේ බලන්න පුතේ
මම මෙතනම ලියා ගන්නම් A B පුතේ ප්‍රතිදානයේ Q විදිහට අපි ලියා ගමුකෝ. මම ඉක්මනින් මෙහෙම සත්‍යාවක ඇදලා පෙන්නන්නම්. එහෙනම් පුතේ මෙතන බිංදුවයි 1 එහෙනම් මේ බලන්න පුතේ බිංදුවයි එකතු වුණොත් මොනවා වෙනවද? බිංදුව වෙනවා නේද? බිංදුවට පුතේ එකක් එකතු වුණොත් කීයද උත්තරේ? 1යිනේ. right. එකට බිංදුවක් එකතු වුණොත් පුතේ ඒත් 1යිනේ. 1 ඒත් පුතේ අපි එක විදිහටයි මෙතන ගන්නෙ. මොකද හේතුව 1 පුතේ එකතු වුණොත් 2 එන්නේ. නමුත් පුතේ මෙතනදී අපි 1 ගත්තොත් එක විදිහට තමයි ලියන්න ඕන. 2 කියලා ලියන්න එපා පුතාලා. හරි. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා ඕදි වාරයේ පුතේ ක්‍රියාකාරීත්වය සත්‍යතාවයක් මගින් නිරූපණය කිරීම කියන කොටස. හරි. එහෙනම් පුතේ මම දැන් මෙතෙන් ඇදලා පෙන්නන්නම් මේ වගේ ආදාන තුනක් තියෙන අවස්ථාවකදී කොහොමද සත්‍යතාවයක් නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් පුතේ අපි ඊගාට බලමුකෝ ආදාන තුනක් සහිත ඕදි වාරයකට අදාළ සත්‍යතාවය ඇඳගන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලා ඇඳපෙක මෙතන අදින්නම් පුතේ. ABC කියලා ආදාන තුනක් තියෙනවා. ඔන්න පුතේ ඕදි වාරය. මේක පුතේ ප්‍රතිදානයාවේ Q සමානයි AOBOC නේ. අපි මේකට අදාළව පුතේ ඇඳලා බලමු මෙන්න මෙතනින් සත්‍යතාවය. ABC පුතේ ආදාන තුන ප්‍රතිදානයේ පුතේ Q එහෙනම් Q සමානයි AOBOC. right. එහෙනම් පුතේ අපි ටංකාලින් මේක හරි ආදාන තුනනම් පුතේ අවස්ථා කීයක් දක්වා යන්න පුළුවන්ද? අවස්ථා 8ක් දක්වා යන්න පුළුවන් පුතේ. මොකද දෙකේ තුන්වෙනි බලය 8 නිසා. එහෙනම් බිංදු 4ක් ලියමු. එකේම 4ක් ලියමු. ඊගාට පුතේ මෙතන බිංදු 4ක් තියෙනවා නම් දෙවෙනි අවස්ථාවට එද්දි 4 භාගේ 2 නිසා බිංදු 2ක් ලියනවා. ඊගාට එකේව 2ක් ලියනවා. බිංදු 2යි එකේ 2යි. මේ විදිහට පුතේ. ඊගාට මෙතන බිංදු 2යි දෙකේ භාග 1 නිසා බිංදුව ලියනවා 1 බිංදුව 1 විදිහට ලියනවා. හරි දැන් මේ බලන්නකො පුතේ ආදාන තුනම පුතේ බිංදු නේද? A එකක් බිංදුව B එකක් බිංදුව C එකක් බිංදුව. එහෙනම් ප්‍රතිදානයත් පුතේ බිංදුව තමයි. එහෙනම් මේ බලන්නකො A ආදානයේ බිංදුවයි B ආදානයේ බිංදුවයි. හැබැයි පුතේ C ආදානය 1යි. එහෙනම් එකක් හරි පුතේ එක වුණොතින් ආදාන එකක් හරි එක වුණොතින් ඕදි වාරේ ප්‍රතිදාන 1 වෙනවා. එහෙනම් හරිම ලේසි පුතේ වැඩේ. එක ආදානයක් හරි එක වෙලා තියෙනවා නම් නැත්නම් ආදාන දෙකම එක වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ආදාන තුනම එක වෙලා තියෙනවා නම් පුතාට පුළුවන් මේ පැත්තේ එකේ ඉලක්කම් ලියාගෙන යන්න. අපි බලමු ටක් ගාලා. මෙතන එක ආදානයක් එක තියෙනවා නම් මම මෙතන එක දානවා. මෙතන ආදාන දෙකක් පුතේ එක තියෙනවා. එහෙනම් එක දා ගන්නවා. මෙතනත් එක ආදානයක් තියෙනවා එක විදිහට. එහෙනම් මම එක දා ගන්නවා. මෙතන ආදාන දෙකක් එක විදිහට තියෙනවා නම් මම මෙතනත් එක දා ගන්නවා. මෙතන ආදාන දෙකක් එක විදිහට තියෙනවා නම් මම මෙතනත් එක දානවා. මෙතන ආදාන තුනම එක. එහෙනම් පුතේ මම මෙතන ප්‍රතිදානික විදිහට දා ගන්නවා. ආදාන තුනක් තියෙන ඕදි වාරයකට අදාළ සත්‍යතාවය හදාගත්තේ කොහොමද කියලා දොළ පුතාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. හොඳයි පුතේ අපි ඊගාවට යන්නේ නොට් දෙවාරයේ පැත්තට. අපි බලමු පුතේ නොට් දෙවාරයකට අදාළ සංකේතය කොහොමද දැනගන්නේ කියලා. පුතේ නොට් දෙවාරයකට අදාළ සංකේතය මෙන්න මේ විදිහටයි එන්නේ. ත්‍රිකෝණයක් වෙනලා ඉස්සරහට රවුමක් ඇඳගත්තා නම් හරි පුතේ මෙන්න මේක තමයි නොට් දෙවාරයට අදාළ සංකේතය වෙන්නේ. හරි අපි බලමු පුතේ නොට් දෙවාරයට අදාළ බූලියානු ප්‍රකාශනයක් ලියන්නේ කොහොමද කියලා. එහෙනම් මේ පැත්තේ පුතේ ආදානනේ මෙන්න ප්‍රතිදානේ මේ පැත්තේ. පුතේ හොඳට මතක තියාගන්න නොට් දෙවාරයකට කවදාවත් ආදාන දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එන්නේ නැහැ. එක ආදානයක් විතරයි නොට් දෙවාරයට එන්නේ. එහෙනම් පුතේ මෙතනින් අපි A ආදානයේ විදිහට ගමු. ප්‍රතිදානයේ පුතේ Q විදිහට ගමු. එහෙනම් Q සමානයි පුතේ A වල ප්‍රතිලෝමය නැත්නම් A වල විරුද්ධ පැත්ත තමයි ප්‍රතිදානයේ විදිහට ගන්න ඕන. එහෙනම් A වල විරුද්ධ පැත්ත පෙන්වන්න පුතේ අපි A කොට උඩින් ඉරක් ගහනවා මේ විදිහට. අපි පුතේ මේක කියනවා බා කියලා. එහෙනම් පුතේ මේකේ බූලියානු ප්‍රකාශය අපි කොහොමද කියන්නේ? Q සමානයි A බා. Q සමානයි A බා විදිහට අපි මේක කියන්න ඕන. අපි තව එකක් ගමු පුතේ. B කියලා ආදානයක් තියෙන not gate එකක් තියෙනවා. හරි. එහෙනම් පුතේ ප්‍රතිදානය අපි Q විදිහට ගමු. එහෙනම් Q සමානයි පුතේ B වලට උඩින් ඉරක් මේ විදිහට ගහනවා. එහෙනම් Q සමානයි B බා තමයි මේකේ බූලියානු ප්‍රකාශය වෙන්නේ. හරි අපි පුතේ එහෙනම් මේකට දාලා පරිපතයකොත් ඇඳලා බලමුකෝ. එහෙනම් පුතේ not දිවාරයට දාලා පරිපතය මෙහෙමයි එන්නේ.
හරි මෙන්න මේ වගේ පරිපතයක් තමයි පුතේ නොඩ් වාරයට දාලා වෙන්නේ. අපි එන සත්‍යතාව වග පුතේ ඇඳලා බලමු. එහෙනම් පුතේ ආදානිකනේ. එහෙනම් ඔන්න ඒ අකුර ලියාගත්තා. ප්‍රතිදානය මොකද්ද පුතේ? Q සමානයි A බා. මම මේ පළවෙනි එකට අදාළව තමයි පුතේ අඳින්න යන්නේ සත්‍යතාව වග. හරි. එහෙනම් පුතේ මම මෙන්න මේ විදිහට වෙන් කරගන්නම්. ආදානික නම් පුතේ අවස්ථා කීයක් දක්වා යන්න පුළුවන්ද? දෙකේ පළවෙනි බලය 2යිනේ. එහෙනම් පුතේ අවස්ථා දෙකක් දක්වා යන්න පුළුවන්. මොනවද අවස්ථා දෙක? එකක් බිංදුව පුතේ එකක් එක. එහෙනම් පුතේ මෙතනදී මොකද්ද වෙනවක ප්‍රතිදානයේදී ආදානයේ ප්‍රතිලෝමයේ මන්තම් පුතේ ආදානයේ විරුද්ධ පැත්ත වෙන්නේ. අපි බලමුද මේ පරිපතේ හරහා එහෙම දෙයක් වෙනවද කියලා. පුතේ එහෙනම් මොකද්ද කියන්නේ? ඒක බිංදුවයි. ඒ කියන්නේ පුතේ ස්විච් එක ඕෆ් කරලායි තියෙන්නේ. ස්විච් එක ඕෆ් කරොත් පුතේ විරුද්ධ පැත්ත නම් බල්බ් එක ඔන් වෙනවා කියන එකනේ. අපි බලමුද පුතේ ඇත්තටම ස්විච් එක ඕෆ් කරලා ඉතින් බල්බ් එක ඔන් වෙයිද කියලා. එහෙනම් මෙන්න පුතේ බැටරි එක තියෙනවා. බැටරි එක හරහා මෙතනින් කරන්ට් එක මෙතෙන්ට එනවා. මේ අග්‍රය හරහා මෙහිම කරන්ට් එක ගිහිල්ලා මෙහිම ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. එහෙනම් ස්විච් එක තිබුණාට වැඩක් වෙනවද? නැහැනේ. ස්විච් එක ඕෆ් කරලා තිබුණත් වැඩක් නැහැ. මේ පැත්තෙනුත් කරන්ට් එක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පැත්තෙනුත් කරන්ට් එක සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. එහෙනම් ස්විච් එක ඕෆ් කරලා තිබුණොත් බල්බ් එක පත්තු වෙනවා. මොකද දෙපැත්තෙන්ම කරන්ට් එක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. එහෙනම් පුතේ ඒකින් ස්විච් එක ඕෆ් එහෙනම් අපි බිංදුව විදිහට මෙතන දාලා තියෙනවා. එහෙනම් බල්බ් එක ඔන්. ඔන් කියන අවස්ථාව අපි එක විදිහට සඳහන් කරනවා. ඊගාට පුතේ අපි ස්විච් එක ඔන් කරලා බලමුකෝ. අයිබනෝ ස්විච් එක ඔන් කරනවා. දැන් බල්බ් එක පත්තු වෙයිද? පුතේ දැන් ඇත්තටම බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව අපි හිතමු පුතේ මේ පැත්ත බැටරි එකේ ඍණාග්‍රය කියලා. එහෙනම් ඍණාග්‍රයෙන් මෙතන ඍණ කරන්ට් එක එනවා. ධනාග්‍රය හරහා මෙහෙම ධන කරන්ට් එක මෙතනින් යන ගමන් මෙතනින් පල්ලෙහාට සම්බන්ධ වෙන්න බැරිද? පුළුවන් නේ පුතේ. පල්ලෙහාට සම්බන්ධ වුණාම ස්විච් එක ඔන් කරලා නිසා මෙහෙම පහළට යනවා. එහෙනම් ඍණ කරන්ට් එක පුතේ මෙහෙම ඉහළට යනවා. මේ දෙක මෙතන සම්බන්ධ වෙනවද නැද්ද? සම්බන්ධ වෙනවා පුතේ. ධනයි ඍණයි දෙක මෙතන සම්බන්ධ වෙනවා. ධනයි ඍණයි දෙක සම්බන්ධ වුණොත් පුතේ ෂෝට් වීමක් වෙනවා. එහෙනම් ෂෝට් වුණාම බල්බ් එක පත්තු වෙයිද? පත්තු වෙන්නේ නැහැ පුතේ. නේද? එහෙනම් මෙතන ෂෝට් වෙන නිසා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ස්විච් එක ඔන් කරොත් බල්බ් එක නිමිලා යන නිසා අපි මෙතන පුතේ බිංදුව විදිහට ලියා ගන්නවා. හොඳයි මම හිතනවා පුතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. නොට් දෙවාරයට අදාළ සංකේතය කොහොමද ගන්නෙ? බූලියානු ප්‍රකාශය කොහොමද ලියන්නේ? පරිපත සටහන අඳින්නේ කොහොමද සහ පුතේ සත්‍යතාව වගුව අඳින්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ අද පාඩම මම මෙතනින් නතර කරන්න යන්නේ. දුවල පුතාලට අද පාඩම ගැන මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුතේ මේ පාඩම පිළිබඳව ඔයාලට දැනුණු දේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒතර මට ඊගාව පාඩම හදද්දී ඒක පහසුවක් වෙනවා මට ඔයාලට ගැළපෙන විදිහට පාඩම නිර්මාණය කරන්න. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් පාඩම නතර කරන්නම්. ඒ වගේම පුතේ පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලගේ තුන්වෙනි පාඩමට දාලා වීඩියෝ ටිකක් මම තාම දාගෙන යනවා. ඉතින් ඒ වීඩියෝ ටිකක් පුතේ පුතාලට බලන්න පුළුවන් අවශ්‍ය නම් සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කියන කොටසට අදාළ වීඩියෝ ටික මම තාම දානවා YouTube එකට. ඉතින් ඒ ටිකක් පුතේ බලන්න. ඒ වගේම මේ පාඩමත් පුතාලට ඉස්සරහට බලාගෙන යන්න පුළුවන්.